හායි කොහොමද ඉතින් ඔයාලට? හැමෝවම ආදරයෙන් පිළිගන්නවා අපේ channel එකට. අද මම වෙනස්ම විදිහේ වීඩියෝ එකක් තමයි මේ අරගෙන ආවේ. අපිට නම් වසන්ත කාලය උදා වෙලයි තියෙන්නේ. ඒ නිසා පැල ටිකක් ගන්න යමු. ඉතින් ඔයාලටත් මේ දෙපස පෙන්නන ගමන් මම පැල ගන්න යනවා. මම මේ පැල ගන්න යන්නේ බියායකට. බියායක කියන්නේ ඉතාලියේ තියෙන හොඳම පැල සහ විසිතුරු භාණ්ඩ තියෙන තැනක්. මල් පැල, එළවලු පැල, පළතුරු පැල ඕන තරම් ගන්න තියෙනවා මේකේ. මෙතන තියෙන්නේ කෘතිම මල් සහ මල් පෝච්චි. ලස්සන මල් වාස්, මල් බලන්නකො මේවායේ ලස්සන. මේ හරියේ තියෙන්නේ වීදුරු මල් වාස්. මෙතන තියෙන්නෙත් ලස්සන දේවල් ටිකක්. බලන්නකො ඒවයි ලස්සන. ගාඩන් එකට වගේම ගෙවල් ඇතුළෙත් තියන්න පුළුවන්. මෙතන ඉඳන් තියෙන්නේ මල් පැල. මිල ගණන් එක්කම ගහලා තියෙනවා. මේ පැලේක මිල 4.50යි. යුරෝ 4.50යි කියන්නේ ලංකාවේ මුදලින් රුපියල් 1300ක් විතර වෙනවා. මේ පැලයක් යුරෝ 7.90යි. ඔයාලට පේනවා ඇති මම ළඟටම ගිහින් හැම එකක්ම වීඩියෝ කරේ නැහැ. මොකද මහ විශාල ප්‍රමාණයක් මේක ඇතුලේ මල් පැල තිබුණා. මේ ඔක්කොම වීඩියෝ කරගන්න නම් බියා එක ඇතුලේ මට පැය 5ක්වත් ඉන්න වෙනවා. මෙතන තියෙන්නේ නම් එක එක මල් ಜಾති වල ඇට පැකට් කරපුවා. බලන්නකො මේ ඕකීඩ් වල ලස්සන.
මෙතන ඉඳන් තියෙන්නේ ඔක්කොම පතොක් වර්ග. ඒවත් පොඩිම පැලේ 4.90ක් වෙනවා. කෝමාරිකා පැලක් තිබුණා. දැන් තමයි අපි ගන්න යන පැල තියෙන කොටසට ආවේ. මේ තියෙන්නේ තක්කාලි පැල. තක්කාලි ಜಾති ගොඩක පැල තිබුණා. ඒ පැලයක් නම් 1.75යි. මම ගත්ත පැල වීඩියෝ එක අවසානයේ තියෙනවා බලන්න. මේ හරිය නම් තිබුණේ වම්බටු. සුදු පාට වම්බටු පැලක් තිබුණා. සුක්කීනි වර්ග, මිරිස් පැල වර්ග. මේ හරියේ තියෙන්නේ ඔක්කොම සලාද පැල. බලන්නකෝ කීයක්නම් සලාද ಜಾති තියෙනවද කියලා. සලාද පැල පැක් එකක් යූරෝ 2යි. ඊළඟට අපි ආවේ පළතුරු පැල තියෙන පැත්තට. මේ තියෙන්නේ කමුට් පැලයක්. කමුට් කියන්නේ පැංගිරි කුලයට අයත් පොත්ත පැණිම පැණි රස පළතුරක්. ලෙමන් පැල. මේ හරියේ තියෙන්නේ ස්ට්‍රෝබෙරි පැල. ස්ට්‍රෝබෙරි වලට මෙහි කියන්නේ ෆ්‍රාගොලි කියලා. ඒ එක පැක් එකක් 4.90ක් වෙනවා. මෙතන තියෙන්නේ වතුරේ පැලවෙන පැල ಜಾති. ඒ කියන්නේ මාළු ටැංකි වලට ඕන කරන පැල. ඒවත් හරි ලස්සන පැල තිබුණා. ඊළඟට මාළු ටැංකි. බලන්නකෝ ඒවයි ලස්සන.
ඊළඟට මම මෙයාවත් වීඩියෝ කරගත්තා. මේ කකුල් තියෙන මාළුවෙක්. දිග සෙන්ටිමීටර් 28යි. එයා මාළු ටැංකියක තමයි හිටියේ. එයා යූරෝ 79යි කියලා තමයි ලියලා තිබුණේ. ඒ කියන්නේ ලංකාවේ මුදලින් රුපියල් 25000කටත් වැඩි. ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. Life Unlimited with D YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. මේ වීඩියෝ එක නැරඹු ඔයාලා හැමෝටම ස්තුතියි. ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු.